පොළොන්නරුව ප්‍රදේශයේ විශාල ගල් දෝණාවක ගල් පෙට්ටියක තිබී හමු වූ කාන්තා සිරුරක් ගැන ඔබ අහලා තියෙනවද? කාගේද මේ සිරුර? මේ සිරුර කාගේද කියලා දැනගන්න වීඩියෝ අවසන් වෙනතුරු රැඳිලා සිටින්න කියලා ආරාධනා කරනවා. ඔබ අහලා තියෙනවද සුගලා දේවිය ගැන? ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසේ රෝහණ දේශයේ රජ කිරුළ දරු ශ්‍රී වල්ලභයන්ගේ දේවිය තමයි සුගලා දේවිය කියලා කියන්නේ. ඇය විජයබාහු රජුගේ මිනිපිරියක්ද වෙනවා. ඒ වගේම පරාක්‍රමබාහු රජුගේ නැන්දනියක්ද වන බව ඉතිහාසයේ සඳහන් වෙනවා. හෙළේ රජ කිරුළ දැරීමට ඇයට අයිතියක් තිබුණ නිසා එතුමුන් ඇයට සුගලා රැජින කියලාද හඳුන්වලා තියෙනවා. ඉතින් සුගලා දේවිය එකල රටේ බලවත් චරිතයක් ලෙස සලකන්නට හේතු වුණේ රාජ්‍යයේ සංකේතයේ ලෙස සැලකූ දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ ඇගේ රෝහණ ප්‍රදේශයේ තිබුණ නිසා. ඉතින් පසු කාලයේදී සුගලා දේවියගේ පුත් මානාභරණ රජු අසනීප තත්ත්වයෙන් ඉඳලා මිය ගියපු නිසා මේ රටේ හිටපු මිනිස්සුන්ගේ ජනතාවගේ ඉල්ලීමට අනුව රෝහණ දේශය පාලනය කරන්නට සුගලා දේවියට අවස්ථාව ලැබෙනවා. ඇය ඊතා සටන්කාමී රැජිනක් විදිහට තමයි ඉතිහාසයේදී හඳුන්වලා තියෙන්නේ. ඇය මොනරාගල ප්‍රදේශයේ සියබලාන්ඩුව පාරේ උඳුන්දර ප්‍රදේශයේ පිහිටලා තිබුණු ස්ථානයක ඉඳලා තමයි මේ රෝහණ දේශය පාලනය කරලා තියෙන්නේ. සුගලා දේවියගේ මාලිගය ලෙස හඳුන්වන නටඹුන් අදත් ඇතිමලය ප්‍රදේශයේදී දක්නට ලැබෙනවා. සුගලා දේවියගේ සේනාධිනායකයා වෙලා ඉඳලා තියෙන්නේ සූකර බාතුදේව නම් අයෙක්. ඉතින් සූකර බාතුදේව හඳුන්වන්නේ අති දක්ෂ සටන්කරුවෙක් විදිහට. ඔහු පරාක්‍රමබාහු රජුට විරුද්ධව කටයුතු කළ නිසා පරාක්‍රමබාහු රජතුමා විසින් සූකර බාතුදේව කලක් සිරගත කරලා ඉඳලා තියෙනවා. හිරෙන් පලා ආපු සූකර බාතුදේව සුගලා දේවියත් එක්ක එකතු වෙලා ඒ සුගලා දේවිය සමග සටන් වල යෙදුණු බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. සුගලා දේවියගේ සුගලා දේවිය රට රකිමින් සිටින අවස්ථාවේ දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ ආරක්ෂාව පිණිස පිටරටකට රැගෙන පලා යන්නට සූදානම් වන බව පරාක්‍රමබාහු රජතුමාට ආරංචි වුණා. ඉතින් ඒ අනුව පරාක්‍රමබාහු රජතුමා විශාල යුද්ධ සේනාවක් සූදානම් කරගෙන පරාක්‍රමබාහු රජතුමා එහි පෙරටුගාමීත්වයේ දරාගෙන සුගලා දේවියට විරුද්ධව විශාල සටනක් දියත් කරන්නට සූදානම් වුණා. ඉතින් ඒ අනුව රුහුණේ විවිධ පැතිවලට මාරු වෙලා සුගලා දේවිය මේ සටන මෙහෙයූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් මේ සටනින් සුගලා දේවියගේ ඒ සටන් ශූරයා වෙච්ච සූකර බාතුදේව මේ සටනින් මිය යනවා. අවසානයේදී පරාක්‍රමබාහු රජු ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සහ පාත්‍ර ධාතුන් වහන්සේ රැගෙන පොළොන්නරුව දේශයට සංක්‍රමණය වෙනවා. මේ පාත්‍ර ධාතුන් වහන්සේ සහ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ රැගෙන පොළොන්නරුව දේශයට යන අතරතුරත් මේ වගේම මේ රටේ විවිධ තැන්වලදී මේ දෙපාර්ශවයේ අතර සටන් ඇති වෙලා තියෙනවා. අවසානයේදී පරාක්‍රමබාහු රජතුමාට හැකියාව ලැබෙනවා සුගලා දේවිය යටත් කරගන්නට. සුගලා දේවිය අරගෙන ගිහිල්ලා
පොළොන්නරුව ප්‍රදේශයේ ගල් ගුහාවක හුදකලාව තැබුවා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. නමුත් එතනින් අනතුරුව මේ සුගලා දේවියගේ චරිතයට එහෙම නැත්නම් මේ කතාවට සිද්ධ වුණේ මොකක්ද කියන එක මහා වංශයේවත් පැහැදිලි සටහනක් ඇත්තේ නෑ. කොහොම හරි සුගලා දේවිය මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාට පස්සේ සුගලා දේවිය පොළොන්නරුවේ මීවත්පුර ගම්මානයේ විශාල ගල් ලෙනක තැන්පත් කළ බව තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. 2013 වර්ෂයේදී එක්තරා පිරිසක් විසින් ගල් කොරියක මුවාවෙන් මේ ගල් පර්වතයේ පුපුරවා හරිනවා. ඉතින් එහිදී මේ ගල් පර්වතයේ තිබිලා ගල් දෝනාවක් හමු වෙලා තියෙනවා. ඒ ගල් දෝනාවේ විශාල ගල් පෙට්ටියක තිබිලා තියෙනවා. ඉතින් මේ ගල් කොරිය පිපිරවීම සඳහා මූලිකත්වයේ ගෙන කටයුතු කළ හිමිකරු සහ තවත් ගෝලයින් පිරිසක් විසින් එක්තරා දවසක රාත්‍රියක මෙන්න මේ ගල් පෙට්ටිය විවෘත කරලා බලනවා. මේ ගල් පෙට්ටිය විවෘත කරලා බලනකොට මොකක්ද දක්නට තියෙන්නේ? මෙහි තියෙන්නේ කාන්තා සිරුරක්. ඉතින් ඒ සිරුර සුගලා දේවියගේ බව තමයි ගැමියන් සඳහන් කරන්නේ. පසුව එහි තිබූ රන් රිදී මුතුමැණික් ආදිය ලබාගත් පිරිස එම සිරුර මහවැලි ගඟට ඇද දැමූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මේ පිළිබඳව පැවති පොලිස් පරීක්ෂණ වලින් පවා එම වාර්තා පවා අද්භූත මතයන් බවට පත් වී තිබෙන බව ගැමියන් පවසන පමණක් නොවේ. ගැමියන් පවසන ආකාරයට මෙම අපරාධයට හවුල් වූ සියලු දෙනාම ටික කාලයක් තුල මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසාම ඉතිහාසයේ සටන්කාමී රැජිනක් බවට පත් වූ මේ සුගලා දේවියගේ කතාව අභිරහසක් බවට පත් වෙලා තිබෙනවා අදට. ඉතින් මේ වගේ තොරතුරු දැනගන්න ටුවිස් ඩයරි channelයත් සමග දිගටම රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. ඔබ මෙතෙක් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඔබේ අදහස කමෙන්ට් එකක් විදිහට දාන්න, like කරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ගිහින් එන්නම්. ඔබට සුබ දවසක් වේවා.